හරි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා දකින්න ඇති ඊයේ දවසේ මාකට් එක අප් වුණා. මාකට් එකේ බිට්කොයින් එක මෙන්න මේ රේන්ජ් එකේ අපි මාක් කරන් තිබුණ රේන්ජ් එකටම ප්‍රයිස් එක ඇවිල්ලා මාකට් එක අප් වුණා. ඇත්තට මේ අප් වෙන්න ප්‍රධානම හේතුව උනේ ට්‍රම්ප් ටැරිෆ් දවස් 90කින් ඒ කියන්නේ විත්හෝල්ඩ් කරා. ඉතින් ඒකත් එක්ක ලෝකේ තියෙන ස්ටොක් මාකට් ගොඩක් අප් මූව් එකක් ආවා. US economy එක 10% අප් මූව් එකක් ආවා US ස්ටොක් මාකට්. ඒ වගේ එක දවසේ ඒ වගේ ලොකු අප් මූව් සාමාන්‍යයෙන් යන්නේ නැහැ ස්ටොක් මාකට්. 10% මූව් එකක් ගියා. ඉතින් බිට්කොයින් එකයි අනිත් ක්‍රිප්ටෝ මාකට් එකම හොඳ අප් ට්‍රෙන්ඩ් එකක් ගියා ඒත් එක්කම. බිට්කොයින් මගේ ලෝන් පොසිෂන් එකක් තිබුණා. ඒක 10% වගේ ප්‍රොෆිට් එකක් ආවා මේ රේන්ජ් එකට එනකොට. එතකොට දැන් මේකේ අපිට ලොකු ඇත්තටම ඉන්ෆ්ලුවන්ස් එකක් නැහැ අපේ ට්‍රේඩින් සෙටප් එකට. මේ වුණ මූව් එක. ඔයා දන්නවා මේක රියල් බුලිෂ් මූව් එකක් එන්න නම් මේක 92000 උඩින් එස්ටැබ්ලිෂ් වෙන්න ඕනේ. අඩුම ගානේ වෙන්න මේ රේන්ජ් එක රයිට් 88000 උඩින්වත් එස්ටැබ්ලිෂ් වෙන්න ඕනේ. මාකට් එක මේ බොක්ස් එකේ ලෝවස්ට් ලෙවල් එක ඒ කියන්නේ $70000 69000 වැටෙන්න පුළුවන්. රයිට් එහෙම වැටෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒකත් අපි හිතේ තියාගෙන තමයි වැඩ කරන්න ඕනේ. ඊයේ දවසේ අපිට හොඳට ප්‍රොෆිට් ගන්න පුළුවන් වුණා මාකට් එක අප් වෙනකොට AVAX 116ක ප්‍රොෆිට් එකක් ගත්තා. දැන් මෙහෙමයි මම ට්‍රේඩ් කරන විදිහ සම්පූර්ණයෙන් වෙනස්. ඒ කියන්නේ normal retail traders ට්‍රේඩ් කරන විදිහට නෙවෙයි මම ට්‍රේඩ් කරන්නේ. එයාලා බය වෙනකොට මම බයි කරනවා. මම ඒ කියන්නේ මේ group එකේදී විශේෂයෙන්ම 100s portfolio එකේ නැත්නම් 100s club එකේ all coin portfolio එකට ඒ වගේම hodler portfolio එකට ගොඩක් coins buy කරා මේ drop එකත් එක්ක. දැන් ලොකු profit එකක් ඒවා තියෙනවා. මම all coin portfolio එකේ profit කීපයක් ගත්තා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. එතකොට දැන් මේකේ බැලුවොත් එහෙම AVAX එක මම ඔයාලට පෙන්නන්නම් චුට්ටක් ඇනලයිස් කරලා මම ඇයි profit ගත්තේ, ඇයි trades වලට එන්න ඕනේ කියලා. මේක මගේ recent second trade එක. ඒ කියන්නේ AVAX එකේ මම කලිනුත් මේ level එකේ enter වෙලා profit එකක් ගත්තා කලින් පාර. right ඊට පස්සේ මම ආපහු මෙතෙන්ට එන්න උනා. ඇත්තට මේක මම ආපහු මේ level එකේ add කරා. $15න් ආයෙ add කරා මේ position එකට බෙන්න මේ box එකට උඩින්. right මම මේ support area එකක් අඳගෙන තියෙන්නේ. ඒ box එකට උඩින් මම ආපහු add කළා මේක average එක පහළට අරගෙන තමයි මේ profit එක ගත්තේ. මේක දැන් දෙපාරක් add කරපු නිසා මම මේ trade එකෙන් half profit ගත්තේ ඇත්තටම. තාම trade එක රන් වෙන කොටසක්. ඉතින් මේකත් එක්ක trade එක බෙන්න මේ range එකට යනකොට මම මේක close කරනවා. අමතක කරන්න එපා මම trade කරන low leverage ඒ වගේම high capital. මෙතන ඩොලර් සාමාන්‍ය මෙතන ඩොලර් මම exact amount එකක් කියන්නේ නැතුව ඉන්නම්. ඩොලර් මෙතන 2000ක විතර position එකක්. මෙතන 2000යි ඩොලර් 4000ක 5000ක විතර position එකක්. ඒ කියන්නේ capital එකක්. ඒක 2x leverage. ඒක ඩොලර් 10000ක විතර position එකක් මේක. හිට ඒකත් එක්ක ඒක 16% profit එකක් කියන්නේ ඩොලර් 5000ට මේ ඩොලර් 800ක profit එකක් මට. right. ඉතින් ඒකත් මේ close කරන මේ හරියට ඩොලර් ඒ කියන්නේ මේක ඇත්තට 123ක විතර profit එකක් ගියා. මම මේක 135ක 40ක් යනකොට close කරනවා. 135ක 40ක් කියන්නේ දැන් ඩොලර් 2500 position එකක් විතරයි මෙතන තියෙන්නේ. ඒක 140ක් කියන්නේ ආපහු ඩොලර් ඒ කියන්නේ 1000ක profit එකක්. right. ඉතින් මේ වගේ total profit ඩොලර් 1800ක profit එකක් එනවා. ඒකයි මම නිතරම trades වලට enter වෙන්නේ නැත්තේ. මම trade කරන high capital නිසා. ඒ කියන්නේ මේක තමයි real professional trading කියලා කියන්නේ. මට ඒ කියන්නේ සතියට ඒ කියන්නේ දවසට trade කීපයක් close කරගන්න අවශ්‍ය නැහැ. මට ඕනි සාමාන්‍යයෙන් 6 month වලදී 1 year වලදී ඒ කියන්නේ 6 month වල සාමාන්‍ය around 100 trades මට close කරගන්න තිබ්බනම් ඇති. තේරුණාද? ඒ කියන්නේ දවස් 180කදී 6 month කියන්නේ දවස් 180කදී trade 100ක් මට close කරගන්න තිබුණොත් ඇති. ඒ කියන්නේ මම 100% win rate එකක් එක්කනේ යන්නේ. right. එතකොට මට මේ trade 100 මම profitable විදිහට close කරන්නේ. ඒක trade 100ක් close කරගත්තා කියන්නේ ඒක trade එකකින් minimum දැන් ඔයා දකින්න තියෙන profit එක right. ඒ කියන්නේ minimum around 800 වත් profit එකක් එනවා 1000 ගොඩක් වෙලාවට එන්න පුළුවන්. දැන් මෙතන 1800ක් ආවා. මම කියන එකවර close කරොත් එහෙම around 20% profit එකක් එක්ක. ඒක ලොකු amount එකක් මට right. ඒක yearly මට හොඳ calculation එකක්. ඒතර ඒක ඊළඟ අවුරුද්දේ ආපහු compound වෙනවා. සාමාන්‍යයෙන් මම capital එක grow වෙනකොට ඒ කියන්නේ මම profit ගත්තාම ඒක ආපහු capital එකට ඒ monthly add කරන්නේ නැහැ මම සාමාන්‍ය 6 monthly තමයි මම add කරන්නේ. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ my capital එක market target එක තියෙන around 40% move එකක් කරගන්න කියන්නේ improve එකක් කරගන්න. නමුත් ඊට වඩා ගොඩක් වැඩි වෙනවා right. minimum තමයි 40% target එකක් තියෙන්නේ. මෙතන මම තව ලස්සන trade එකක් කරා Litecoin එක. ඒකත් මම ඔයාලට මෙහෙම කියන්නම්.
ඉන්න Litecoin එකේ බැලුවොත් එහෙම right මේක අපි බලමු මේකේ limit orders right මම මුලින් මෙන්න මේ range එකේ මේක එන්න උනේ ඊට පස්සේ $75න් ඇඩ් කරලා 65න් ඇඩ් කරා තව මගේ limit order එකක් තිබුණා 57 ඒක මම දැන් අයින් කරනවා මොකද මේ trade එක මම profit ගත්තා මෙන්න මේ range එකේදී half profit ඔයාලට මම එකක් පෙන්නන්නම් මේ හැමදේම මගේ personal trades right මේ තියෙන right Litecoin එක 77.8න් profit ගත්තේ entry එක 74.1.5 එහෙම උනේ ඇත්තටම 74.1 මෙතනින් enter එක මෙතන entry එක හැදුනේ මම පහලින් add කරලා average එක පහළට ගත්ත නිසා මේක මම half profit ගත්තේ මේක මගේ 3% trade එකක් right මම මේ ලියන් තියෙන මේක මම VIP group එක අද කියූප එකක් ඒකයි මම මේ මෙතන mark කරන් තියෙන්නේ මේක 3% trade එකක් මගේ total capital එකෙන් 3% trade එකක් ඒකයි මම ටක් ගාලා profit එකක් ගත්තේ දැන් 1.5% තමයි මේකේ තියෙන දැන් position size එක ඉතින් අන්න ඒ විදිහට තමයි අපි trade කරගෙන යන්නේ group එක ඇතුලේ මෙතන මම ඔයාලට පෙන්නන්නද මේ 100 ස්කබ් එකෙත් මම ගත්ත profit එකක්. ඒ කියන්නේ මේ up move එකත් එක්ක ඔයාලට පේනවා මෙතන right මේ තියෙන මෙතන IMX එක මම buy කරා 0.38න් මේ මෙතන 0.38න් IMX එක buy කරා 1% of all coin portfolio එකෙන් මේ 100 ස්කබ් එකේ. ඒතකොට ඒක මම IMX එක profit කට 10% profit එක මෙතනින් මේ තියෙන buy level එක right profit card එක කෙලිම පේනවා buy level එක. ගලා එකෙන් මම කලින් buy කරපු level එකකින් profit ගත්තා. එතකොට IMX එක හරි ඊට පස්සේ මම තව profit එකක් ගත්තා. alright මේ තියෙන AIOZ එකේ 0.3යි 0.2යි ගත්තා. 119 මේක profit එක. මේක මම buy order එක place කරලා 0.1යි මේ පහේ මගේ උඩින් buy order එකකුත් තියෙනවා. ඇත්තටම ඒකට මම take profit එකක් දාගෙන තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි ට්‍රේඩ් කරගෙන යන්නේ. pro trading community එක තියෙනවා future trading වලට. 100 scalp එක තියෙනවා spot trading වලට. ওই දෙකටම මම ඇත්තටම new එකට offer එකක් arrange කරනවා. මම ඒක ඔයාලට හෙට දවසේ inform කරන්නම්. මොකද group එකේ members ලට VIP ඒ කියන්නේ group එක දැන් monthly join වෙලා ඉන්න members ලට මුලින්ම opportunity එක දෙන්න ඕනි. discount එක ගන්න. ඒතර මම හිමීට ඔයාලට discount එකේ details ඒ links මම හෙට දාන්නම්. පොඩි slot ප්‍රමාණයක් තියෙන ඉතුරු වෙන්නේ. ඉතින් ඒක නිසා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න හෙට හවස ඒ කියන්නේ හෙට රෑ 7ට වගේ මම වීඩියෝ එක publish හෙට හවස 6ට වගේ මම වීඩියෝ එක publish කරන හැබැයි ඊට කලින් ගොඩක් වෙලාවට මම emails වලින් ඔයාලට offer එක මුලින් එවන්නම්. ඒ නිසා stratradingacademy.com site එකට ගිහිල්ලා ඔයාගේ email එක දාලා subscribe කරගන්න. මුලින්ම email එකෙන් තමයි දැන් VIP members ලට මුලින්ම මම group එක ඇතුලේ දෙන offer එක ඒ කියන්නේ lifetime membership එකට monthly join වෙලා ඉන්න අයට. ඊට පස්සේ මම offer එක එවන්නේ ඊළඟ step එක තමයි එවන අය තමයි email subscribers ලට. ඊට පස්සේ තමයි මම මේ SA Pro Trade channel එකේ කියලා අන්තිම තමයි මම SA Trading Academy channel එකේ කියන්නේ. ඉතින් ඔයා කැමති නම් ඒ offer එක ගන්න 40% discount එකක් ලේසි පාසු නෑ right ඩොලර් ඒ කියන්නේ groups දෙකේම ඩොලර් 500කට ආසන්න discounts හම්බ වෙනවා. ඉතින් ඒක නිසා ඒක ගන්න new week offer එක email එක දාලා subscribe කරලා තියාගන්න. ඒතර ඔයාලට email එකකින් මම offer එක ඉස්සලා එවන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්.